පසුගිය මැතිවරණ සමයේදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට මේ රජය දුන් පොරොන්දුව. එනම් මේ පිළිබඳව වෝහාරිකව පැවැත්වෙන විමර්ශනවලට මඟ පෙන්වීමට සහ උදව්වීමටත් ඒ පිළිබඳව මේ ප්‍රහාරයේ නඩු කටයුතු පවත්වාගෙන යාමටත් බලතල ඇති විශේෂ අභිචෝදකවරයෙකු සහ කාර්යාලයක් ස්ථාපිත කරන බවට රටට දුන් පොරොන්දුව මේ දක්වාම ඉටු වී නැති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය. අතිගරු ජනාධිපතිතුමන් සත්‍යවාදීව හා සාධාරණව රට ඉදිරියට ගෙන යන්නටද දූෂණය සහ වංචාව සදාටම අප දේශයෙන් තුරන් කරන්නටද දරන වෑයම අපි අගය කරමු. එහෙත් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අප වෙත ඉදිරිපත් කරමින් එදා පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව අපට දුන් පොරොන්දුව තවමත් එලෙසම ඉටු වී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩපිළිවෙලක් හෝ දියත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්න කැයි කිව යුතුවේ.